Hello guys, අද මම ඔයාලව එක්කන් යන්නේ සුන්දර ඩෙෆ් දූපතට. මේ බෝට් එකේ යන අය බෝට් එකේ යද්දි බිලි කොක්කු දාගෙන ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ එයාලගේ බිලි කොක්කට ඒ වෙලාවේ අසුන මාළුවෙක්. ඉතින් අපි අද බලමු මාත් එක්ක ටෙල්ෆ් අයිලන්ඩ් ගිහින් ඔයාලට මොනවද බලන්න පුළුවන් ඇට්‍රැක්ෂන්ස් කියලා. මේ වගේ සෙකන්ඩ් ටෙල්ෆ් අයිලන්ඩ් ටුවර් එක. මෙන්න මේ වගේ හිරිකල් වලින් හදපු තාප්ප ටෙල්ෆ් අයිලන්ඩ් එකේ අපිට ගොඩාක් දක්නට පුළුවන්. එයාලගේ ඉඩම් වෙන් කරගන්න තමයි මේ වගේ තාප්ප බැඳලා තියෙන්නේ. ඇත්තටම මේක තාප්ප බැඳලත් නෙමෙයි අපිට පේන්නේ හිරිකල් උඩ එකින් එකට තියලා කියලා. ඉතින් ඇත්තට මේක හරිම ලස්සන නිර්මාණයක්. මේ ටෙල්ෆ් අයිලන්ඩ් එක වටේම තියෙන මුහුද හරිම ලස්සනයි. හරිම පිරිසිදු වෙරළ තීරයක් තමයි අපිට ටෙල්ෆ් අයිලන්ඩ් එකේ දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ ටෙල්ෆ් දූපත් සවාරියේ මේ සුන්දර පරිසර කලාප ටික පහු කරගෙන අපි මුලින්ම යන්නේ ටෙල්ෆ් සමුද්‍ර හොටෙල් එකට අපේ ලන්ච් එක ගන්න. ඔයාලට මේ පේන්නේ අපේ ෆස්ට් ටුවර් එකේ අපිට දැක ගන්න හම්බුණු කැලෑවශ්‍ය. ඉතින් මෙතන කැලෑවශ්‍ය ගොඩාක් හිටියා. ඇත්තටම කිව්වොත් මම ටෙල්ෆ් අයිලන්ඩ් එකට මාර ආසයි. මිනිස්සු හරිම සරලයි. එයාලට හරිම සරල ජීවිතයක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ බීච් එකත් මාරම ලස්සනයි. ඔයාලා හිතනවා ඇති ඇයි මම දෙපාරක් ටෙල්ෆ් අයිලන්ඩ් එකට ගියේ කියලා. මම ෆස්ට් ටුවර් එකේ යද්දී මට හරියම ලිමිටඩ් ටයිම් එකක් තිබුණේ. මොකද අපි ට්‍රේන් එකේ තමයි ගියේ ආවේ. එතකොට හරියම ඒ ලිමිටඩ් ටයිම් එක ඇතුලේ ඇට්‍රැක්ෂන්ස් ඔක්කොම අපිට බලා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි මම තීරණය කළේ මම ආයේ කවදා හරි දවසක ටෙල්ෆ් අයිලන්ඩ් එකට එනවා කියලා. ඉතින් සෙකන්ඩ් ටුවර් එකේ කොම ඇට්‍රැක්ෂන්ස් බලන්න බැරි වුණා. නමුත් බලන්න පුළුවන් උපරිමෙන්ම මට බලාගන්න පුළුවන් වුණා. ටෙල්ෆ් අයිලන්ඩ් එකට ආවේනික දේවල්, විශේෂ දේවල්, ඒ වගේම පෞරාණික නටබුන් මම මේ විදිහට ඔයාලට බලා ගන්න නේම් කරලා තියෙනවා. මේ ඔයාලට පේන්නේ වර්තමානයේ පවතින ටෙල්ෆ් ජෙටි එක. ටින් බෝට්ස් ගොඩක් තියෙනවා. ටෙල්ෆ් දූපතේ රාජ්‍ය ආයතන තියෙනවා. පොලිසිය, තැපැල් කන්තෝරුව, හොස්පිටල් එක, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියෙනවා. ඉතින් මේවට සේවකයෝ එන්නේ බෝට්ස් වලින්. ඒ නිසා ඔෆිස් අවර්ස් වලට අනිවාර්යයෙන්ම බෝට් සර්විස් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම පාසලක් මම දැක්කේ නැහැ. තියනවාද කියලා මම දන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ෆස්ට් ටෙල්ෆ් ටුවර් එකට ගිහිල්ලත් අපි රාත්‍රියේ ගත කළේ ටෙල්ෆ් සමුද්‍ර හොටෙල් එකේ. හරිම හොඳ සේවයක් වගේම ප්‍රණීත ආහාර වේලක් ලබා දුන්නා. ඒ වගේම අපි සෙකන්ඩ් ටෙල්ෆ් ටුවර් එක ගිය වෙලෙත් ඔවුන් හරිම රසවත් ආහාර වේලක් අපිට ලබා දුන්නා. ඉතින් ඔයාලා ටෙල්ෆ් ටුවර් එක යනවා නම් ටෙල්ෆ් යන්න හිතාගෙන ඉන්නවා නම් දවසක් නවතින්න හිතාගෙන ඉන්නවා නම් ටෙල්ෆ් සමුද්‍ර හොටෙල් එකේ ඔයාලට නවත්තන්න ගන්න පුළුවන්. මගේ ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ටෙල්ෆ් ටුවර්ස් දෙකේම මික්ස් අප් එකක් විදියට තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් දැන් අපි ටෙල්ෆ් දූපතේ බලන්න පුළුවන් ඇට්‍රැක්ෂන්ස් ඔක්කොම බලලා අපේ කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන අපි ආයෙත් කුරික් කටුවන් ජැටියට එන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් රැඳිලා ඉන්න අපිත් එක්ක.
තවමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.